හයි යාළුවනේ කොහමද ඔයාලට ඔන්න මේ කලින් ඔන්න මුල ටික බැලුවා නම් මේ කට්ටියට හොයන්න පුළුවන් මොනවාද හදන්නේ කියලා කොස් කෙඩියක් නම් තේරුවා දැක්කා වලනේ. හරි. අන්න අද අපි හදන්නේ කොස් කොත්තුවක් හදන්න තමයි හදන්නේ. ඔන්න දැන් අර තෝරගත්ත කොස් ටික මේ හීනියට ලියා ගන්නවා. මෙතන තියෙන්නේ කොස්වල CBD. ඔන්න මෙතන අපි අතන දකින්න ඇති මෙන්න මෙතන අපි කොස්වල CBD අරන් තිනවා. ඒකෙත් අපි පොඩි කෑමක් හදලා පෙන්නනවා. හරි ඒකත් බලමු අපි ඉස්සරහ වීඩියෝ එකකින් කොහොමද කරන්නේ කියලා. ඔන්න දැන් කැරට් එක ග්‍රේට් කරගන්නවා. හරි දැන් ඔය අපි ඉස්සල්ලාම කැරට් එක ගා ගන්නවා. මේ ලීස් ටික දැන් කපාගෙන ඉවරයි. ඊට පස්සේ අපිට ඒ අතරේම අපිට කොස් එක තම්බ ගන්න තියෙනවානේ. හරි. කොස් කන්න කැමති නැති අයට කොත්තු දාලා කන්න හොඳයි නේ. ඔව් නේද කොස් කන්න කැමති අයට මේ කොස් කොත්තුවක් වගේ දාගත්තාම කොත්තු කනවා වගේ කන්න පුළුවන්. පොඩි ළමයින්ට වගේ දුන්නාම හරි අවසාවෙන් කනවා. පොඩි ළමයි වගේ කනවා නම් කනවානේ. ඔන්න මේ තියෙන්නේ. ඔන්න අපි කැරට් ටිකයි ලීස් ටිකයි හදාගෙන තියෙන්නේ. දැන් අපි කරන්නේ කොස් එක තම්බ ගන්නනේ. ඔව්. හරි අපි ලුණු ගෙඩියකුත් කපා ගන්නවා. අපි මුලින් ඉඳලාම පෙන්නමු යාළුවන්ට ඕන දේවල් ටික. පුතාට ඔය කවුද අරන් දුන්නේ? මේක චූටි කිරියා. හරි. ඒක තාත්තා. ඔන්න තාත්තයි චූටි කිරියයි අරන් දුන්න දෙක තමයි ඔය අරන් ආවේ. හරි දැන් ඔන්න මේ ඉස්සල්ලාම අපි කොස් ටික තම්බ ගන්න තමයි හදන්නේ. කොස් එක නම් අපිට ඕන විදිහකට තම්බ ගන්න පුළුවන් නේ. ස්ටීම් එකේ තම්බන්නවා නම් තම්බන්න පුළුවන්. දැන් අපි ඔන්න චාත්තියක් ලිපියේ තියලා කොස් ටිකට ලුණු ටිකක් දාගන්නවා. කොස් ටිකට ඔන්න තම්බන්න කලින් ලුණු ටිකක් දාගත්තා. ඊපස්සේ මං කහ චූට්ටකුත් දානවා. කහ පොඩකුත් දානවා නේ. රයිට්. චූට්ටක් වගේ වෙන්න. කරගන්න. ඔව් හොඳට කලවම් කරගන්න ඕනේ. ලුණුයි කහයි දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔකට මේ දැන් මෙන්නට මම වතුර ටිකක් එකතු කරලා වතුර ටිකක් ඔන්න දැන් වතුර ටිකක් එකතු කරගන්නවා. ඒක වහන්න ඕනේ. වතුර වැඩි කරගන්නේ නැහැ. වතුර වැඩි කරගන්නේ වතුර ගානට දාලා ඔන්න ඊට පස්සේ වහලේ කරලා අපි ඔන්න ලිප ඔන් කරගන්නවා. ඔන්න දැන් මේ තැම්බිලාද කියලා බං දැන් මේක පෙරලා ගන්න ඕනේ. ඔය පැත්ත පෙරලන්න ඕනේ හැම වෙලේම. තම්බ ගන්න කියන්නේත් මේක අර මෙරි වෙන්න වගේ තම්බ ගන්නේ නැහැ. මේ ගානට තම්බ ගන්න ඕනේ මොකද අර කොත්තුව හදන නිසා. ඔන්න දැන් මේ ඔය තියෙන්නේ මේ කොස් එක දැන් තැම්බීගෙන ඉන්නේ නේ. ඔව්. දැන් ඔය ලස්සන පාටක් ඇවිල්ලා තියෙන්නේ. දැන් කොස් එක පොඩ්ඩක් තැම්බීගෙන යන්නේ. කපාද. අන්න රයිට් කහ පාට තමයි වෙන්නේ. කහ චූට්ට එකතු කරපුවා හරි ලස්සන කහ පාටක් එනවා. කහ පාටක් එනවා නේ. නැතත් එනවනේ. හරි ලස්සන පාටක් එනවා. ඔන්න දැන් කොස් එක ගානටම තැම්බිලා තියෙන්නේ. මේකට අපි කොස් 60 දැම්මේ නැහැ. කොස් 60 දාන්නේ නැහැ. මොකද කොස් කොත්තුවට කොස් 60 දාන්නේ නැහැ. අම්ම කොස් හත දාන්න නැතේ. හොඳට තැම්බිලා තියෙන්නේ. ඔන්න මේ තියෙන හොඳට කොස් එක තැම්බිලා තියෙන්නේ. කොස් කුත්තු. ඔන්න දැන් අපි හැමදේම රෙඩි කරගෙන තියෙන්නේ. මේ හරි ඉස්සල්ලාම අපි කියමු මේ කට්ටියට මේ මොනවද කොස් කොත්තු හදන්න අවශ්‍ය කියලා. තම්බාගත් කොස්. හරි. ලොකු ලුණු කපලා තියෙනවා. හරි ලොකු ලුණු කපලා තියෙනවා. මිරිස් ටිකක්, කැරට් ලීස්, හරි. සුදු ලුණු ටිකක්, හරි. ගම්බිරිස් ටිකක්, චිකන් හොදි ටිකක්. හරි අපි චිකන් හොදි එකක් අරන් තිනවා. අපි බිත්තර එකතු කරන්නේ නැහැ. කොස් වලට සාමාන්‍යයෙන් බිත්තර එකතු කරන්නේ නැහැ නේ. ඔව් අපි මේක බිත්තර එකතු කරන්නේ නැතුව තමයි මේක හදන්නේ. හරි බලමු දැන් අපි කොහොමද කරන්නේ කියලා. ඔන්න අපි චාතියක් ලිපියේ තියාගත්තා. ඔන්න දැන් අපි ඒකට පොල් තෙල් එකතු කරගන්නවා. මම තෙල් ටික එකතු කරනවා. හරි ඉස්සල්ලාම තෙල් ටික රත් වෙගෙන යනකොට ඔන්න සුදු ලුණු එකතු කරනවා. සුදු ලුණු ටික කරවෙන්න දෙන්න ඕන එක. දැදෙන්න වගේ. හරි. ඊට පස්සේ කැරට් ටික දානවා. හරි ඊළඟට අපි ඔන්න කැරට් ටික එකතු කරගන්නවා. හරි ඊට පස්සේ අපි කැරට් එක දාලා ඉවර වෙලා ඇති ප්‍රමාණයට ලුණු. හරි අපි ඊට පස්සේ ලුණු එකතු කරනවා. දැන් මෙහිඳ පොඩ්ඩයි දාන්නේ. අපි කොස් එක තම්බ ගද්දි ලුණු දාපු නිසා දැන් ඔන්න සාමාන්‍යයෙන් බලලා පොඩ්ඩක් දාන්න ලුණු ටික. කැරට් එක ටෙම්පරරි වෙනකොට
ලීස් ටික එකතු කරනවා මම. හරි ඊළඟට ඔන්න ලීස් ටිකත් අපි එකතු කරගත්තා. හරි ඊට පස්සේ ඔන්න අපි ගම්මිරිස් ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ එනවාම කෑලිමිරිස් ටික. ඊට පස්සේ ඔන්න කෑලිමිරිස් ටිකකුත් එකතු කරගත්තා. ලුණු ටිකක් දානවා. ඔන්න අපි ඒත් එක්කම ලුණු ටිකත් එකතු කරගත්තා. මේ රස වැඩි වෙන්න සීනි චුට්ටක් එකතු කරනවා. හරි ඔන්න රස වැඩි වෙන්න සීනි චුට්ටක් එකතු කරගන්නවා. ඒක තමයි ඔන්න කොත්තුවේ රහස. ඔව්. මේක ටෙම්පරරි එකේ එනකොට යාළුවනේ පොඩ්ඩක් සම්බගත කොස්තු එකතු කරනවා. හරි ඔන්න දැන් අන්තිමට අපේ එළවලු මේ එක ටෙම්පරාදු වෙනකොට ඔන්න අපි කොස් එකත් ඒකට එකතු කරගන්නවා. අර අපි හදාගත්ත චිකන් ටිකේ පොඩි ටිකක් දාගන්න ඕනේ දැන්. ඔන්න අපි චිකන් හොදි එකත් දැන් මේකට එකතු කරගන්න හදන්නේ. මේකට අපිට මේ තව මේකට හොඳයි මොනවද මේ අම්මිරිස් කරලක් වගේ එකතු කරගන්න තිබ්බනම් හරි. ඔව්. මම යාළුවනේ රස වැඩි කරගන්න සෝස් ටිකක් දාන්න. ඔන්න අපි ඊළඟට දානවා තක්කාලි සෝස් ටිකක්. මේක හලේ ඔව් ටිකක් හම්පිය. ඔන්න ඔය විදිහට තමයි අපේ කොස් කලවම් කොත්තුව හැදෙන්නේ. කරගන්න ඕනේ. දැන් ලිප ඔෆ් කරගන්න. ඔන්න දැන් අපි ලිප ඔෆ් කරගත්තා. ඔන්න දැන් අර කඩේ කොත්තුව වගේම තමයි කලය ගැවිලා තියෙන්නේ. මාරම ලස්සනයි. ඉතින් මේවා පාන් පිටි කනවට වඩා ඉතින් කොස් කන එක මාරම ගුණයි. පොඩි ළමයින්ට එහෙම කොස් කන්න අකමැති අයට උනත් කන්න පුළුවන් මේ විදිහට හදලා. ඔන්න අපි හදාගත්තා. දැන් අපි ඔන්න බෝල් එකකට දාලා පෙන්නමු. හරි ඔන්න අපි මේ කොස් කොත්තුව හදාගත්තා. ඔන්න අපි දැන් බෝල් එකකට දාගත්තා. ඔන්න ඔය තියෙන්නේ. ඔන්න ලස්සන කලයක් ඇවිල්ලා තියෙනවා. ඔන්න මේ තියෙන්නේ. අන්න පැහැදිලි දැන් පේනවනේ. ඔන්න යාළුවනේ දැන් කොස් කොත්තුව අපි රෙඩි කරලා ඉවරයි. ඔන්න මේ තියෙන්නේ. ඔන්න මෙන්න අපි කොස් කොත්තුවක් හදාගත්තා. හරි. දැන් ඔන්න හරි දැන් අපි කන්න යන්නේ. හරි අපි කාලා බලමු කොහොමද කියලා. හරි මෙන්න අපි දැන් මේ හැදුවේ අද කොස් වලින් කොත්තුවක්. right අපි මීට කලිනුත් අපේ channel එකේ හදලා තියෙනවා අපි හැදුවේ රෝස් පාන් කොත්තුවක්. මෙන්න මේ උඩ කාඩ් එක ක්ලික් කරලා අපිට රෝස් පාන් කොත්තුව බලන්නත් පුළුවන්. ඔයාලා කැමති නම් අපේ රෝස් පාන් කොත්තුව බලන්න ඔන්න අපේ උඩ කාඩ් එක අපි දාලා තියෙනවා. ඒ කාඩ් එක ක්ලික් කරලා රෝස් පාන් කොත්තුව හදන්නේ කොහොමද කියලාත් බලන්න පුළුවන්. right හරි කාලා බලන්නකෝ. හරි අම්මත් කාලා බලන්න. මන්නේ හැදුවේ මන්ට හරි නේ හැමෝම කාලා බලන්නකෝ. රසයි. තාත්තට දෙන්න හදන්න. ඔන්න අපේ පුතා කියනවා රසයි කියලා. හරි තාත්තට දෙන්න බෑ. තාත්තට දෙන්න හම්බෙයි. අය දෙන්නම්. හරි ඔන්න මේ තියෙන්නේ. එන ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඔන්න යාළුවනේ. ඔන්න දැන් සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා මේ මේක හදනකන් දැන් අපි කාලා බලමු කොහොමද කියලා. අපුතත් කාලා බලමු. රසයිද කියන්නේ? මම ඉස්සර කාලා බලමු. නෝ. රසයි. අතන බෑ. නෝ. තව රසනේ ඇති. ඔන්න අපේ පැංචරත් කාලා බලමු. රසයිනේ. කොස් කියලා හොයන්න අමාරුයි නේ. කොස් කියලා හොයන්න අමාරුයි. දැන් අපි ඊළඟට මේ පෙන්නමු අපේ මේ අපි CBD ටික අරන් තියාගත්තනේ. එකකින් අපි මොකද්ද හදන්නේ කියලා. ඔව්. අපි යම් බලන්න දැන් ඒක හදන්න කොහොමද? අපේ දැන් අපි CBD වලින් අපි මොකද්ද කරන්නේ කියලා බලන්න. හරි ඔන්න යාළුවනේ අපි දැන් කොස් කොත්තුව හදලා ඉවරයි. හරි දැන් ඔන්න මම කිව්වා වගේම මේ අපි කොස් ගෙඩිය CBD තියාගත්තා. තව පොඩි රස කෑමක් හදලා පෙන්නන්න. මම කියන්නේ. ඔන්න තියෙන්නේ මේ තියෙන්නේ. ඒ කියන්නේ කොස් ගෙඩියේ ඔන්න CBD තමයි ඔය තියෙන්නේ. විසික් හරි රසයි මේක බෙදලා ගත්තාම. හරි. අපි ඒකට අරන් තියෙනවා කොස් CBD අරන් තියෙනවා. ඊට පස්සේ මිරිස් කරල් කපලා අරන් තියෙනවා. කරපිංචා තියෙනවා. තව මේකට රට කජු තියෙනවා. අපි මේ අද රට කජු නැති නිසා අපි ගත්තා මේක අර අපි ඊයේ ගෙනාපු රට කජු වගේක් තියෙනවා. මසාලා රට කජු. අන්න ඒක. දැන් ඔයාලට ඒක රට කජු ගන්න පුළුවන්. හරි අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. තෙල් ටිකක් දාගමු සාසියට. හරි ඉස්සල්ලාම ඔන්න තෙල් ටිකක් දාගත්තා. ඈ CBD ටික බෙදගමුනේ. හරි ඉස්සල්ලාම ඔන්න තෙල් ටිකක් දාගත්තා. දැන් තෙල් ටික රත් වෙනකන් තියලා මේ ඔන්න CBD ටික බෙද ගන්න තමයි හදන්නේ.
දෙන්නට තේගෙන ඉන්නේ. මේක මේ කොස් සිබිඩියක පපඩම් වලට වඩා රසයි. ඔන්න දැන් අපි මේ පපඩම් වෙනුවට තමයි මේ සිබිඩිය අරන් තියෙන්නේ. මොකද අපි අද කොස් එකෙන් අපි පෙන්නුවේ කොස් කොට්ටුවක් හදන හැටි. අපි ඒකේ අහක දාන සිබිඩි වලින් තමයි දැන් මේකට මොකක්ද කියන්නේ? මේක අර කෑමත් එක්ක ගන්න හදනවා නේද? ඒක බයිට් එක වගේ. බයිට් එක වගේ හදනවා. අර මුරුක්කු එහෙම දාලා හදන්නේ අන්න ඒ වගේ. මොකද්ද මේ පපඩම් වලට වඩා මේ කොස් සිබිඩියක හරි රසයි. ඔව් පපඩම් කාලා බලන්නකෝ. පාට වෙනකම්ම බෙද ගන්න ඕන. ඔන්න මේ tie මෙන්න මේක අර නිකන් රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. ඒ කියන්නේ හැන්දට තේරෙනවා මේ සාමාන්‍යයෙන් බැදිලාද කියලා තේරෙනවා. තේරෙනවනේ වලට. මොන දැන් CBD එක බැදිලා තියෙන්නේ. දැන් නිකන් රන්වන් පාට වෙලා තියෙන්නේ මේ කර ගන්නවා. කර ගන්න සතුට වෙනවා. තව ටිකක් තියෙනවා. ඔන්න දැන් CBD ටික බැදිලා තියෙන්නේ. මෙන්න CBD ටික අපි බාගත්තා. ඔන්න දැන් අපි ඊට පස්සේ කරපිංචා ටික බැද ගන්න තමයි. ඔන්න කරපිංචා ටිකත් ඔය බැදලා තමයි තියෙන්නේ. ඔන්න අපි ඊළඟට අන්තිමට මිරිස් ටික බදිනවා. මිරිස් කෑලි කපලා තියෙන වෙලිච්ච මිරිස්. ඔන්න මිරිස් ටිකත් අපි බැද ගන්නවා. ඔන්න මිරිස් කරල් ටිකක් දැන් අපි බා ගන්නවා. දැන් ඔයාලට මේක පුළුවන් අර අමු රටකජු අරගෙන අමු රටකජු මේ බැද ගන්න තෙලේ. ඉස්සෙල්ලාම අපි රටකජු තියෙනවා. අන්න ඒකට දාගත්තා. කරපිංචා ටික දාගත්තා. ඊට පස්සේ මිරිස් කරල් ටික දාගත්තා. ඊට පස්සේ අපි අර බැදගත්ත කොස් වලින් කොස් ගෙඩියෙන් අයින් කරපු සිබිඩි. අන්න දැක්කනේ. ක්‍රිස්පි එකට බැදිලා තියෙන්නේ. හරි රසයි පපඩම් වගේ තමයි. මේ ඔන්න ඒ ටිකක් දාගත්තා. හරි දාගෙන ඉවර වෙලා ලුණු ටික. මේකට අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු දානවා. දාලා කලවම් කරන්න තියෙනවා. අන්න. දැන් අපි කලවම් කරන්න තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න අපි අද ගෙනාව ලස්සන vlog එකක් කොස් වලින් කොහොමද කොත්තු හදන්නේ කියලා. අපි සිබිඩි වලිනුත් රසම රස කෑමක් හැදුවා. ඔන්න ඔයාලත් හදලා බලන්න. මේ තියෙන්නේ. හරි. එහෙනම් යාළුවනේ ඔන්න අපේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. හරි එහෙනම් අපි ගිහින් එන්න සුබ දවසක්.